බලන්න ඉතින් පළවෙනි එක. අහං හීයෝ මම මිත්තේහිච බහතරේහිච සද්දින් වීහිං ආහරිතුන් සකින් සෙට්ටිස්ස ගේහං ගච්චින්. අහං මම හීයෝ ඊයේ මම මිත්තේහිච බහතරේහිච සද්දින් මාගේ මිතුරන්ද සහෝදරයින්ද සමග වීහිං ආහරිතුම් වී ගෙනෙන්නට සකින් වරක් සෙට්ටිස්ස ගේහං සිටුවරයාගේ ගෙදරට ගච්චින් ගියෙමි. කස්මා තුම්හි දෙක කස්මා තුම්හි හීයෝ ඉද න ආගච්චිත්ත. කස්මා කවර හේකින් තුම්හි නුබලා හීයෝ ඊයේ ඉද මෙහි න ආගච්චිත්ත නොයාවෙහුද. 3. මයං හීයෝ වනංගන්වා නානා පුප්පහානිච පලානිච ඕචනිත්වා ඉද ආහරිම්හා. මයං අපි හීයෝ ඊයේ වනංගන්තා වනයට ගොස් නානා පුප්පානිච පලානිච නොයෙක් මල්ද ගෙඩිද ඕචනිත්වා කඩා රැස්කොට ඉද මෙහි ආහරිම්හා ගෙනාවෙමු. 4. කතහං තුම්හේ සුවේ නගරං ගච්චිස්සත. කතහං කෙසේ තුම්හේ නුබලා සුවේ හෙට නගරන් නගරයට ගච්චිස්සත යන්නෙහුද. හොඳයි. 5. කිමත්තහං ත්වං සුවේ ගේහං ගච්චිස්සසි. කිමත්තහං කුමකට ත්වන් නුබ සුවේ හෙට ගේහං ගෙදර ගච්චිස්සසි යන්නෙහිද. මොකටද හෙට ගෙදර යන්නේ කියලා යහන්නේ. 6. සදා බුද්ධෝ බික්ඛු සංඝස්ස පුරතෝ ගච්ඡති. සදා හැම කල්හි බුද්ධෝ බුදුරජාන් වහන්සේ බික්ඛු සංඝස්ස පුරතෝ භික්ෂු සංඝයාට ඉදිරියෙන් ගච්ඡති වැඩම කරයි. අපි යයි කියන්නේ නැතුව බුදුරජාන් වහන්සේ නිසා අපි වැඩම කරයි කියලා ගෞරවාර්ථයෙන් අර්ථයෙන් යොදනවා. 7. අඤ්ඤ දත්තෝ අහං කිප්පං නිබ්බානං සච්චි කාතුං සමත්තෝ භවාමි. එතන මේකේ ප්‍රාර්ථනාවක් මේ. අඤ්ඤ දත්තෝ ඒකාන්තයෙන් අහං මම කිප්පං වහ නිබ්බානං සච්චි කාතුං නිවන සාක්ෂාත් කිරීමට සමත්තෝ සමර්ථේ භවාමි වෙම්වා. ඒ කියන්නේ මට ඉක්මනට නිවන සාක්ෂාත් කරගන්න ලැබේවා කියන එක. 8. ඉදානි බුද්ධෝ භගවා අතිවිය විරෝචති. ඉදානි දැන් බුද්ධෝ භගවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතිවිය අතිශයින් විරෝචති බබලයි. ඊළඟට 9. අහං හීයෝ ධම්මං උග්ගන් හිතුං චින්තේසින් අපිච මයිහං ගරු හීයෝන ආගච්චි. අහං මම හීයෝ ඊයේ ධම්මං උග්ගන් හිතුං ධර්මයේ ඉගෙන ගැනීමට චින්තේසින් සිතුවෙමි. අපිච නමුත් මයිහං ගරු මගේ ආචාර්යවරයා හීයෝ ඊයේ න ආගච්චි නොපමිනියේය. 10. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. පුත්තා මේ අත්ති මේ මට පුත්තා අත්ති පුත්‍රයෝ ඇත. ධනං මත්ති ඒ කියන්නේ මේ ධනම් මේ අත්ති කියන එක. يعني මේ මට ධනං අත්ති ධනය ඇත. ඉතියයි බාලෝ අඥානියා විහඤ්ඤති වෙහෙසෙයි. වෙහෙසෙයි. අත්තාහි අත්තනෝ නත්ති. අත්තනෝ තමාට අත්තාහි නත්ති. තෙමේද නැත්තේය. එතන හි කියන හි කියන්නේ නිපාතයක්. ඒකේ අර්ථයක් අපි එතන ගන්නෙ නැහැ. එතන හි කියන එකෙන් වනාහි කියලා අර්ථයක් ගන්න පුළුවන්. එහෙම ගන්නත් පුළුවන් නැත්නම් නොගෙන ඉන්නත් පුළුවන්. අපි අර්ථය ගත්තොත් අත්තනෝ තමාට හි වනාහි අත්තා නත්ති තෙමේද නැත්තේය. කුතෝ පුත්තා කුතෝ ධනං
එතකොට ඒ නිසා පුත්තා කුතෝ පුත්‍රයෝ කොයින්ද ධනං කුතෝ ධනිය කොයින්ද මේකෙන් අදහස් කරන්නේ මේ ධම්මපදයේ ගාථාවක් පුත්තා මත්ති ධනං මත්ති ඉති බාලෝ විහඤ්ඤති මට ළමයි ඉන්නවා මට ධනිය තියෙනවා කියලා අඥාන පුජ්‍යලයා ඉතින් ගොඩාක් ඉහලින් හිතාගෙන ඉන්නේ ඉතින් ඒ ගැන හිත වෙහෙසෙනවා මට දරුවෝ ඉන්නවා මට ධනිය තියෙනවා ඒවා සුරක්ෂිත කරන්න ළමයි පෝෂණය කරන්න ඒවටම වෙහෙසෙනවා ඒ අය තමන් වෙනුවෙන් ඉන්නවා කියලා අත්තාහි අත්තනෝ නත්ති බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමාට තමාවත් නැහැ තමන්ට ඕන විදිහට තමන්ගේ ජීවිතේ තියෙන්නේ නැහැ තමන්ගේ ජීවිතේ නැති වෙන වෙලාවට නැති වෙනවා කැමැත්තෙන් උනා තමන්ට අහිමි වෙන දේවල් අහිමි වෙලා යනවා ඉතින් එහෙම තමාට තමත් නැත්තම් කුතෝ පුත්තා කුතෝ ධනං දරුවෝ ධනෙ කියන එක තමන්ට තමන් වෙනින් කොහොමද පවතින්නේ ධම්මපදයේ ගාථාව හොඳයි ඊට පස්සේ අපි අද තවත් වාක්‍ය කිහිපයක් දීලා තියෙනවා අර කියවාරි දුන්නු නිපාත සම්බන්ධ කරලා මේ වාක්‍ය හදලා තියෙන්නේ මේ ටික සිංහලයට පරිවර්තනය කරන්න ඕනේ. 1 මයිහම් මිත්තෝ නිරන්තරං අත්තනෝ පුත්තේ අත්තනෝ චක්කෝනි ඉව රක්කති. 2 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඊළඟට 3 තේන කොහොපන සමයේන බුද්ධෝ භගවා සාවත්තියං අනාථ පින්ඩිකස්ස ආරාමේ විහෙරති. අතකෝ අනාථ පින්ඩිකෝ සෙට්ටි භගවන්තං උපසංකමිත්වා වන්දිත්වා ඒකමන්තං නිසීදි. එතකොට මේ තුන්වෙනි වාක්‍යෙ මේ තේන කොහො කියලා කොහො කියලා එකක් තියෙනවා. ඊට පස්සේ අත කොහො කියලා තියෙනවා. ඒ කොහො කියන එක අර්ථයක් නැහැ. ඒවර පද පූර්ණයට යොදන නිපාත. ඒ නිසා ඒවල අර්ථය හොයන්න යන්න අවශ්‍ය නැහැ. ඊළඟට 4 ඒකදා අහං මයිහං මිත්තේහිච බහතරේහිච සද්දින් අධිපතිස්ස ගේහං ගන්තා තත්ත චිරං අවසින්. 5 මහා සීවතෙහෙරෝ අරහත්තම් පත්වා අත්තනෝ පාදේ දොහවිතුම් උදකං ගහෙත්වා පීඨෙහි නිසීදි. තාවදේව සක්කෝ දේවානමින්දෝ බහෝහි දේවේහි සද්ධින් ආකාසේන ආගන්ත්වා භන්තේ අහන්තුයිහම් පාදේ දොහවිස්සාමි ඉති වත්වා තස්ස පාදේ අදොහවි. 6 නනු තුම්හේ භික්කවේ චිරං අත්තනෝ සීලං රක්ඛිත්ත. 7 යස්මා මයිහම් භාතා මෙත්තා කම්මට්ටහනම් භාවේති තස්මා සෝ ඉදානි දේවෝ විය අතීව විරෝචති. මෙත්තා කම්මට්ටානං කියන්නේ මෛත්‍රී භාවනාව කියන එකයි. 8 සුසවෝ මාතා පිතරේහි විනා වසිතුන් න සමත්තා හොಂತಿ. 9 අහං ධම්මං උග්ගන්හිතුං ඉච්ඡාමි අපිච්ච මයිහං මාතා පිතරෝ තස්ස න ඉච්ඡන්ති. ඊළඟට 10 මේ 10 වාක්‍ය මේක සූත්‍රයක්. තින්නම් භික්ඛවේ පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මි කතමේසං තින්නම් තතහගතස්ස භික්ඛවේ අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මින් තතහගතප්පවේදිත තස්ස ධම්ම විනයස්ස දේශේතා පුග්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කතඤ්ඤෝ කතවේදී පුග්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් ඉමේ සංකෝ භික්ඛවේ තින්නම් පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මින්. එතකොට 10 වෙනි වාක්‍යය කියන්නේ මේක මේ සූත්‍ර පිටකේන සූත්‍රයක්. මේක පරිවර්තනය කරන්න උත්සාහවත් වෙන්න අපි අමාරු වචන අමුතු වචන දීලා තියෙනවා. බලමු. මෙහි අමුතු වචන චක්ඛෝනි ඇස් සාවත්තියං
සවැත් නුවර පීඨෙහි පුටුවෙහි භාවේති වඩයි තස්ස කියන එකේ අර්ථ තුනක් තියෙනවා. ඒ ඊට උන්වහන්සේගේ. එතකොට මේ තස්ස කියන වචනේ වාක්‍ය කිහිපයක එනවා. එතකොට ඒ වාක්‍යයට සුදුසු අර්ථය තමන් හොයලා මේ යොදා ගන්න ඕනේ. මේ තුනෙන් එකක් එතෙන් අර්ථ විදියට එන්නේ. එතකොට ගැළපෙන අර්ථය යොදන්න ඕනේ. ඊළඟට ඉමේසං මේ කතමේසං කවර කතවේදී කලගුණේ විඳින. එහෙම නැත්නම් කලගුණේ ප්‍රකට කරන. කතවේදී කියන එක අර්ථේ කලගුණේ විඳින. එහෙම නැත්නම් කලගුණේ ප්‍රකට කරන. කලගුණේ නැවත සිහිපත් කර කර විඳිනවා. ඊට පස්සේ දේශේතා දේශනා කරන්නා වූ තතහාගත ප්‍රවේදිතස්ස තතහාගතයන් වහන්සේ දෙසු. ඊට පස්සේ අරහතෝ අරහත්තං රහත් බවට පත්වා පැමිණ පාතු භාවෝ පහළ වීම තින්නම් තිදෙනෙකුගේ තතහාගතස්ස තතහාගත දුර්ලභෝ දුර්ලභ වේ. හොඳයි. ඒ අර්ථත් බලලා සුදුසු අර්ථ යොදමින් ඒ වාක්‍ය ටික සිංහලට පරිවර්තනය කරන්න. හොඳයි. එතකොට අද අපි පාලි පාඩමත් මෙතකින් අපි අවසන් කරනවා.